ජෙසු පීටයි සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ කරුණාව නේද? දුර්වල මිනිස් විදිහට අපි ලැබිය යුතුව සිටිනවා. හෙට උදේ ඔබ අවදි වෙන විට ඔබ අවදි වෙන ආකාරය වෙනස් කරන්න පුළුවන් මට්ටමේ රහසක් මට අද ඔබට කියන්න තියෙනවා. ඇත්තටම අපේ මුළු ජීවිත කාලයේ පුරාම අපි දෙවියන් වහන්සේව සොයාගත යුතුයි වගේ අදහසක් අපි හැමෝගෙම හිතවල තියෙනවා. හරියට දෙවියන් වහන්සේ නැති වුණා වගේ නිකන් උන්වහන්සේ අපේ ජීවිතේ නැහැ වගේ හැඟීමක් අපිට තියෙනවා. මගේ සහෝදරයා සහෝදරිය සුදු බයිබලයේ ලූක් 15 සුවිශේෂයේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මගේ ජේසුස් වහන්සේ අහනවා ඔබෙන් බැටළුවන් 100ක් ඉන්න කෙනෙක් එක් බැටළුවෙක් නැති වුණොත් ඊටු 99 දෙනා හැරදමා නැතිව එකව හොයා ගන්න කම් ලුහු බැඳගෙන ඔහු පස්සේ යන්නේ කවුද කියලා අහනවා. මගේ සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේව හොයනවද නැත්නම් දෙවියන් වහන්සේ අපිව හොයනවද කියන කාරණාව අද අපිට දැන් සිහිපත් කරගන්න හොඳම දවස අද තමයි. මගේ උන්වහන්සේ සෙවීම කෙසේ වෙතත් මම හිතන්නේ උන්වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම ලුහුබඳින්න. වහන්සේ කොයි වෙලාවකවත් ඔබත් මමත් පරිපූර්ණ පුද්ගලයෙක් වෙනකන් බලන් ඉන්න සමිදානන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඉතින් අපි මේ කතා කරන මොහොතේ උන්වහන්සේ කටුපදුරු නිම්න අපේ වැරදි අඩුපාඩුකම් අපේ දුර්වලකම් මැද්දෙන් උන්වහන්සේ අපේ නම මේ මොහොතේ අමතමින් ඉන්න බව අමතක කරන්න එපා. උන්වහන්සේ මේ මොහොතේ අපිව සොයමින් ඉන්නවා. තමත් අපේ දුර්වලකම් තුලින් අතරමං වීම නිසා උන්වහන්සේ කෝපයට පත්වෙන සමිදානන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තවමත් අපිව ගෙදර ගෙනියන්න හොයමින් සිටිනවා. තමත් එහෙනම් අද අපි එක අදිෂ්ඨානයක් ගමුද? දෙවීම නතර කරමුද? මේ දෙවියන් වහන්සේ ඔබව මාව අපේ දුර්වලකම් මැද්දේ සදා අපිව අනාථ නොකර අපි පස්සෙන් ලුහුබඳ ඇවිත් අපිව ආරක්ෂා කරන අපිව ගෙදර ගෙනියන්න හදන ස්වාමින් වහන්සේගේ ඒ ආදරය ඔබට තේරුණා නම් ඔබත් ටයිප් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ස්වාමිනී මම ගෙදර my dear God I'm at home now. අද දවසේ මට ගොඩක් විශ්වාසයි ස්වාමින් වහන්සේ ඔබේත් මගේ දුර්වල ජීවිත අද දවසේ විශේෂ ආකාරයෙන් වෙනස් කරන්න යනවා. ඔබ අද දවසේ ඒ දේ අයිති කරගන්නට යනවා. ජෙසු පිහිටයි.